ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් වීඩියෝ එකට. අපි අද අරගෙන ආවේ ගාමන්ට් එකක වැඩට ගියපු තරුණ ගෑනු ළමයි පිරිසකට මුහුණ දෙන්න වුණු ඇඟ කිලිපොලා යන අත්දැකීමක් ගැන කතාවක්. මේ අద్භූත කතාව ඉවර වෙනකම් අහලා බලන්නකෝ. මේ බෝඩිම් කාමරයේ ඇතුලේ හැංගිලා තිබුණු ඒ රහස මොකක්ද කියලා. මේ සිද්ධිය වෙන්නේ ගාමන්ට් එකක වැඩට ගියපු තරුණ ගෑනු ළමයි 5 දෙනෙකුට. මේ අය අලුතින්ම තමයි ගාමන්ට් එකට වැඩට ගිහින් තියෙන්නේ. ඉතින් මේ යාළුවෝ 5 දෙනාම නැවතුනේ ගාමන්ට් එක කිට්ටුවම තිබුණු බෝඩිමක පහළම තට්ටුවේ ලොකු කාමරයක. මුල් මාස 6 කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. රෑ ෂිෆ්ට් එක ඉවර වෙලා ඇවිත් පාන්දර වෙනකල්ම hina වෙවි කයිය ගහගෙන හිටපු මේ ළමයින්ට කිසිම අමුත්තක් බයක් ඒ බෝඩිම ඇතුලේ දැනිලා තිබුණේ නැහැ. නමුත් මේ ඔක්කොම කන පිට පෙරළුනේ මාස 6කට විතර පස්සේ ආපු එක මූසල රාත්‍රියක. එදා වැඩ ඇරිලා ඇවිත් කට්ටියම කාලා බීලා නිදාගත්තා. එක පාරටම මේ 5 දෙනාගෙන් එක්කෙනෙකුට රෑ මැදියමේ ඇහැරෙන්නේ Tamanගේ බෙල්ල කවුරු හරි තදින් මිරිකනවා වගේ දෙනිලා. කොච්චර දගලලා ගැලවෙන්න හැදුවත් ඇඟ හොල්ලන්නවත් ළඟ හිදපු යාළුවට කතා කරන්නවත් බැරි වෙනවා. කටින් සද්දයක් පිට වෙන්නෙම නැහැ. විනාඩි 5ක් විතර හුස්ම ගන්න බැරුව මරණයත් එක්ක සටනක් කරපු මේ ළමයට එක පාරටම මතක් වෙලා තියෙනවා ඉතිපිසෝ ගාථාව. හඬ නගලා කියන්න බැරි වුණු නිසා හිතින් ගාථාව කියන්න පටන් ගත්තම අර බෙල්ල හිරවුණු ගතිය එක පාරටම නැති වෙලා ගියා. ඒත් බය වෙලා ඇස්සරලා බලපු මේ ළමයා දැකපු දෙයකින් මුළු ඇඟම සීතල වෙලා ගියා. සුදු පාට දිග ගවුමක් ඇඳගත්තු ගෑනු ළමෙක් හරියටම යාගේ ඉස්සරහා ඉන්නවා. හැබැයි එයා හිටියේ මුණින් අතට. ඔළුව බිම කකුල් දෙක උඩ තියෙන විදිහට. මේ ළමයා කෑ ගහපු සද්දෙට මුළු කාමරේම ඇහැරිලා ලයිට් දානකොට අර රුව නොපෙනී ගිහින්. හැබැයි යාළුවා ටික මේ ළමයිගේ බෙල්ල දිහා බලද්දි තමයි හැමෝටම තරු පෙනුනේ. බෙල්ලේ ඇඟිලි පාරවල් පැහැදිලිවම හිටින රතු වෙලා තිබුණා. එදා මුළු රෑම යාළුවෝ ටික පිරිත් පැන් දීලා තෙල් ගාලා එයා ළඟින්ම හිටියා. පහුවදා උදේම ගෙදරින් ඇවිත් මේ බය වෙච්ච ළමයාව එක්කන්ගෙන ගියා. මේ සිද්ධිය යාළුවෝ ගිහින් බෝඩිමේ ඇන්ටිට කිව්වම ඇන්ටිගේ මූණ එකපාරටම සුදු මැලි වෙලා ගියත් එයා ඒක ගානකට ගත්තේ නැහැ. ඔය මහන්සියට පේන විකාර හීන. අනිත් අයට කියලා මගේ බිස්නස් කඩන්න එපා කියලා ඇන්ටි මේ ළමයින්ට සැර කරලා තිබුණා. බය යන්නත් එක්ක ගෙදර ගිහින් හිටපු ළමයා ආයෙත් බෝඩිම්මට ආවට පස්සේ මේ අය මේ අභිරහස ගැන හොයන්න පටන් ගත්තා. දවසක් කිට්ටුව තියෙන කඩේකට ගියපු වෙලාවක එතන හිටපු ගමේ වයසක ආච්චි කෙනෙක් එක්ක මේ අය කතාවට වැටෙනවා. Taman ඉන්න බෝඩිම ගැන කිව්වම අර ආච්චිගේ මූණ වෙනස් වෙලා අනේ දරුවනේ කොහොමද ඔතන ඉන්නේ? ඔතනට එන කවුරුත් වැඩි දවසක් ඉන්නේ නැහැ. බයේ පැනලා යනවා කියලා කිව්වා. ඊට පස්සේ තමයි මේ ළමයින්ට හැංගිලා තිබුණු ඇත්තම කතාව දැනගන්න ලැබෙන්නේ. ගොඩක් ඉස්සර ඔය බෝඩිම් කාමරේම නැවතිලා හිටපු ගාමන්ට් එකේම වැඩ කරපු අක්ක කෙනෙක්ට ගාමන්ට් එකේම සර් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා. ඒකින් මේ අක්කට බබෙක් හම්බ වෙන්න ඇවිල්ලා. හැබැයි අර සර් මේ අක්කව අනාථ කරලා මග ඇරිලා තිබිනවා. ඒ දුකටයි ලැජ්ජාවටයි ඒ අක්ක ඔය බෝඩිම් කාමරේ ඇතුළෙදිම සියදිවි හානි කරගෙන තියෙනවා. මේ කතාව දැනගෙන සතියක් යන්න කලින් කාමරේ හිටපු තවත් යාළුවෙක් රෑක කෑ ගහගෙන ඇහැරිලා තියෙනවා. එයා දැකලා තියෙන්නේ අර සුදු ගවුම ඇඳගත්තු ගෑනු කෙනා අල්මාරියේ මුල්ලෙන් ඉඳන් එයා දිහා එක එල්ල බලාගෙන ඉන්නවා. තවත් නම් මේකේ ඉන්න හොඳ නැහැ කියලා තීරණය කරපු මේ යාළුවෝ 5 දෙනාම ගාමන්ට් එකේම වෙන යාළුවෙක්ගේ මාර්ගයෙන් හොයාගත්තු වෙන බෝඩිමකට ඇන්ටිටත් නොකියාම එකපාරටම මාරු වෙලා ගියා. ඇත්තටම බෝඩිමේ ඇන්ටි මේ හැමදේම දැනගෙන තමයි ඉඳලා තියෙන්නේ. මොකද අර ආච්චි කිව්වා වගේම ඊට පස්සෙත් ඒ කාමරයට ආපු හැමෝම වැඩි දවසක් යන්න කලින් බයේ පැනලා යනවා මේ ළමයි දැකලා තියෙනවා. Tamanව අනාථ කරපු සර් නිසා අකාලේ ජීවිතේ නැති කරගත්තු ඒ අක්කා අදටත් ඒ බෝඩිම් කාමරේ ඇතුලේ සැරිසරනවා කියන එක නම් සත්‍යයක්. ඉතින් මේ කතාව ගැන ඔයාලගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් කතා දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න.